මම ඩේමියන් ඩිසිල්ලා බිය කැනේඩියන් CEO. අපි අතරම අවුරුදු 6කට වඩා පරණ කම්පැනි එකක්. අපි මුලින්ම මේක ව්‍යාපාරය පටන් ගත්තේ අපේ ගෙදර. ඉතින් අපි ගෙදර පටන් අරගෙන අපේ ව්‍යාපාරය දියුණු වෙනවත් එක්කම අපිට උමනා වුණා අපේම කියලා බිල්ඩින් එකකට යන්න. මොකද අපි පටන් ගත්ත තැන ඇත්තටම අපි පොඩි තැනකින් පටන් ගත්ත හින්දා අපේ අවශ්‍යතාවය ටිකක් වැඩි වුණා. උදාහරණයක් ගත්තොත් අපිට කස්ටමර්ස්ලා 500කට වැඩි ප්‍රමාණයක් අවුරුද්දකට අපි වීසා කරන කම්පැනියක් වුණා. ඒතකොට අපේ ස්ටාෆ් එක 50කට වැඩි පිරිසක් වුණා. ඉතින් මේ හැමෝටම අවශ්‍යතාවය වැඩි වෙද්දී අපේ ඇතුළේ තියෙන අවශ්‍යතාවයත් වැඩි වුණා. එතකොට අපිට ඇත්තටම අපේම කියලා ලොකු බිල්ඩින් එකකට යන්න උවමනා වුණා. මේ බිල්ඩින් එක හදද්දී අපිට උවමනා වුණා අපේම කියලා ලොකු කාර් ස්පේස් එකක්. අපි මුණ දුන්න ලොකුම ගැටලුව ඒක. ඊට පස්සේ අපේ කස්ටමර්ස්ලාට වෙයිටින් ඒරියා එක මදි වුණ හින්දා අපිට කස්ටමර්ස්ලාට ලොකු වෙයිටින් ඒරියා එකක් අවශ්‍ය වුණා. ඊට අමතරව අපේ ස්ටාෆ් එක ෆ්ලෝ එක දකින්න පුළුවන් ලෙවල් එකකට අවශ්‍ය ෆ්ලෝ ඒරියා එකක් අවශ්‍ය වුණා. ඉතින් මීටත් අමතරව අපිට අපේ ස්ටාෆ් එකට අවශ්‍ය විශාල ප්‍රමාණයේ කිචන් එකක්, ජිම් එකක්, ඔඩිටෝරියම් එකක්, ඒ වගේ විවිධ ගොඩාක් පහසුකම් ප්‍රමාණයක් තියෙන බිල්ඩින් එකක් හදාගන්න අපිට උවමනා වුණා. ඉතින් මේ බිල්ඩින් එක හදාගන්න උවමනා වෙද්දී අපි මුලින්ම බැලුවේ ට්‍රස්ට් එක ඉක්මනටම හදලා දෙන්න. ඒ කියන්නේ ක්වික්. ඊට අමතරව අපිට ක්වොලිටි එක. ඉතින් මෙන්න මේ කරුණු කීපය පදනම් කරගෙන අපි හොයන්න පටන් ගත්තා කවුද අපි මේ බිල්ඩින් එක හදන්න හොඳම කන්ස්ට්‍රක්ෂන් කම්පැනි කවුද කියන එක. ඉතින් අපි මේ ෆුල්නෙස්ට් කියන කම්පැනි එකේ කරපු ප්‍රොජෙක්ට් එකක් දෙකක් අපි බලන්න ගිහිල්ලා අපි බලපු කීපයෙන්ම අපිට තේරුණා මේගොල්ලෝ ගාව ඒ කියන අවශ්‍ය හැමදේම තියෙනවා කියන එක. ඉතින් අපි බය නැතුව කොටේෂන් කීපයක් අරගෙන ඒ කොටේෂන් වලින් අපි තීරණයකට ආවා ෆුල්නෙස් කියන කම්පැනි එකට අපේ මේ සිහින බිල්ඩින් එක හදන්න දෙන්න. ඉතින් මම කතා කරා වගේ ට්‍රස්ට් එක, ක්වොලිටි එක, ක්වික් එක මේ ෆුල්නෙස් කියන කම්පැනිය අපිට ඒක හැමදේම ඇත්තටම ඔප්පු කරලා පෙන්නනවා. උදාහරණයක් ගත්තොත් මේගොල්ලෝගේ හැම සේවයකටම හැම සර්විසස් එකක්ම මේගොල්ලෝගේ ප්‍රොෆෙෂනල් ගයිඩන්ස් තියෙන කට්ටිය තමයි මේගොල්ලෝ පාවිච්චි කරේ. උදාහරණයක් ගත්තොත් ආකිටෙක්චර් එකෙන් ගම්ම ඉන්ජිනියරින් පැත්ත, ඉලෙක්ට්‍රිකල්, ප්ලම්බින් කියන හැම තැනකදීම මේගොල්ලෝ පාවිච්චි කරේ ප්‍රොෆෙෂනල් කියන කට්ටිය විතරයි. ඉතින් ඒක ඇත්තටම අපේ අර මං කිව්වා මගේ ක්වොලිටි එක මේන්ටේන් කරගන්න මට ලොකු උදව්වක් වුණා. ඊළඟට ගත්තොත් ට්‍රස්ට් එක පැත්තෙන් මේගොල්ලෝගේ කෝඩිනේෂන් එක මේගොල්ලෝ අපිත් එක්ක සුහදව කතා කරලා ෆ්ලෙක්සිබිලිටි එක මේ හැම දෙයක්ම මේගොල්ලෝ මුලින් ඉඳන් අග දක්වාම මේන්ටේන් කරා. මම හිතන්නේ අපි ටේබල් මීටින් ගත්තේ දෙකක් විතරයි. අනිත් හැම මීටින් එකක්ම ගත්තේ සයිට් එකේ. ඒ කියන ඕනම වෙලාවක ඒගොල්ලෝගේ ඉන්ජිනියර්ස්ලා, ඒගොල්ලෝගේ උදව් කරන කට්ටිය, කන්ස්ට්‍රක්ෂන් කම්පැනි කට්ටිය හැම තිස්සම කියන සැනින් ඇවිල්ලා අපි ඒ ඩිසිෂන්ස් ටික ඉක්මනට ගත්තා. ඉතින් මේ ගත්ත ඩිසිෂන්ස් වල වේගයත් එක්ක මේගොල්ලෝගේ තියෙන අපිට මේ කෝඩිනේෂන් එකේ හොඳකම නිසා මාස 18කින් කරන්න හිටපු ප්‍රොජෙක්ට් එක අපි මාස 11කින් කම්ප්ලීට් කරා කිසිම අඩුපාඩුවක් නැතුව. ඉතින් අපි ඒ ගැන ලොකු සතුටක් දක්වනවා. මොකද විශේෂයෙන්ම අපි බිසි කම්පැනි එක සහ මමත් මේ රටේ වැඩිපුර නැති හින්දා අපිට මේක ඉක්මනින්ම කරගන්න මේ කියන සේවය, මේ කියන කට්ටිය අපිට ලොකු උදව්වක් වුණා. ඊළඟට ගත්තොත් ලොකුම දේ තමයි අපි මේ කන්ස්ට්‍රක්ෂන් කරන් යද්දී ගොඩක් අපිට ඇහෙන දෙයක් තමයි මේ අතරමඟදී ගොඩක් කෝටේෂන් වෙනස් කරනවා. එහෙම නැත්නම් මේ ට්‍රාන්ස්පරන්ට් කියන ගතිය නැති වෙනවා. ඉතින් මේ කම්පැනිය, මේ ෆුල්නෙස් කියන කම්පැනිය කිසිම අවස්ථාවකදී කෝටේෂන් එක චේන්ජ් කරෙත් නැහැ. ඒ වගේම තමයි මේගොල්ලෝ කරන හැම දෙයක්ම ට්‍රාන්ස්පරන්ට් කියන ගතිය මම කිව්වොත් මේගොල්ලෝ හැම දෙයක්ම වීඩියෝ එකකින්ද හැම දෙයක්ම සාක්ෂිත් එක්ක ඔප්පු කරලා පෙන්නනවා. මේ දාන අයිටම් එක, මේ අපි පාවිච්චි කරන කේබල් එක, මේ අපි පාවිච්චි කරන මැටීරියල්ස්, මේ හැම දෙයක්ම මේගොල්ලෝ සියලු දේම එක්ක පෙන්නලා තමයි අපිට හැමතිස්සම මේ කරන්න පටන් ගන්නෙ. ඉතින් ඒක මට තවත් වාසියක් වුණා. මොකද අපි බයෙන් තමයි ගොඩක් වෙලාවට පටන් ගන්න කන්ස්ට්‍රක්ෂන් දෙයක්. මොකද විශේෂයෙන් මේ වගේ ලොකු බිල්ඩින් එකක් පටන් ගද්දී. අන්නේ බය මට මුලින් ඉඳන්ම නැති කරපු හින්දා මම අද හරිම සතුටින් ඉන්නේ. මොකද අපිට ලස්සන බිල්ඩින් එකක් අද මේගොල්ලන්ට කරලා දෙන්න පුළුවන් වෙච්ච එක. ඉතින් මට කියන්න තියෙන්නේ
ඔගොල්ලෝ මං වගේම හරි නැත්නම් අපි වගේම තවත් බිල්ඩින් හරි හවුස් ප්‍රොජෙක්ට්ස් වලට මේගොල්ලන්ට බාර දෙනවා නම් ඒ ගැන වචන දෙකක්වත් හිතන්නේ නැතුව බාර දෙන්න. මොකද මේගොල්ලොන්ට ආව අර මං කිව්ව ප්‍රොෆෙෂනල් ටීම් එකක්, ඒ වගේම ක්වොලිටි එකට වැඩ කරන්න පුළුවන් ටීම් එකක්, පොඩ්ඩක්වත් අවිශ්වාස නොකර 100% ට්‍රස් කරන්න පුළුවන් කට්ටියක් එක්ක වැඩ කරන්න පුළුවන් දෙයක් තියෙන්නේ. බිල්ඩින් හරි හවුසින් ප්‍රොජෙක්ට් සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොනවා හරි කන්ස්ට්‍රක්ෂන් දෙයක් කරන්න තියෙනවා නම් මේ ෆුල්නෙස් කම්පැනිත් එක්ක බය නැතුව පටන් ගන්න. මොකද මේගොල්ලෝගේ තියෙන ප්‍රොෆෙෂනල් ටීම් එකයි, මේගොල්ලෝගේ හැකියාවයි, මේගොල්ලන්ට කරන්න පුළුවන් මේ දක්ෂතාවය මත ඕගොල්ලන්ට අවශ්‍ය දේ හිතුවටත් වඩා වැඩියෙන් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒක කරලා දෙයි.